දෙවෙනිම කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අනුහසයි මට මේ තරම්ම දුක් දෙන්නේ කියන එක ගැන. ඇත්තටම කියනවා නම් සමාධි මේ වෙද්දි හිතාගෙන ඉන්නම කතාවක් විදියටයි මට වගේම ඔයාටත් මේ මොහොතේදී කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් විතරක් නෙමෙයි උනන්දුවකුත් තියාගෙන ඉන්නවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි. අද වීඩියෝ එක තුල ඔයාටයි මටයි මේ විදියට සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගන්නට සිද්ධ වෙලා තියෙන කියන කතාව ගැන මම මේ වෙලාවේදී තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් එකතු කරගෙන ඉන්නවා කියන කතාව තමයි මතක් කරන්නේ. ඇත්තටම අනුහස් මයික් එක එකතු වෙලා කරේ සමාධියට දුකක් දෙන්න හිතාගෙන වැඩ කරපු එක නෙමෙයි. ඇත්තටම අනුහස් ටෝනි කරේ සමාධිගේ හිතේ මොන වගේ අදහසක්ද තමන් ගැන තියෙන්නේ කියලා ඇත්තටම හොයලා දැනගැනීමේ ලොකු අරමුණක් තමයි තිබ්බේ කියන කතාව ගැන. මම වගේම ඔයත් මේ වෙලාවේ පැහැදිලිවම විශ්වාස කළ යුතුයි කියන තැන ඉඳගෙන තමයි මට වගේම ඔයාටත් මේ මොහොතේදී කතා කිරීමටත් බලාපොරොත්තුවක් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන මට අද වීඩියෝ එක හරහාම කතා කළ හැකිව තියෙන තවත් ලස්සනම කතාවක් විදියට මම මතක් කරලා දෙනවා. ඉතින් ඇත්තටම අනුහස් ඉදිරියේදී සමාධිට පැහැදිලි කරන්න කලින් මයික් මේ ගැන නම් සමාධිට පැහැදිලි කරන අපූර්ව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමකුත් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම මම මේ වෙලාවේදී ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන මට මෙතනදිම සිහිපත් කරන්නට ලොකුම කාරණාවක් මතක් කරන්න පුළුවන්කම තියෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම වීඩියෝ එක ඔස්සේම මට වගේම ඔයාටත් මේ මොහොතේදී කතා කරන්නට ඉඩකඩක් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාව දිරිමත් කරමින් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමාධි දැනගන්නවා අනුහස් මේ සැලසුම සිද්ධ කරේ තමන්ගේ හිතේ තියෙන ආදරය දැනගන්න විත්තිය. ඇත්තටම අනුහස් කියන්නේ ගොඩාක් හිතන කෙනෙක් නේ. ඉතින් එහෙම කෙනෙක් මේ වගේ දෙයක් කරලා හරි තමන්ගේ ආදරය දැනගන්න උත්සාහ කරලා තියනවා කියලා කියන්නේ ඒක සමාධිට අනිවාර්යෙන් සතුටක් වෙනවා කියන එක ගැන ඔයාටවත් මටවත් සැකයක් නැහැ. ඉතින් සමාධි මේ වෙලාවේ ගොඩාක්ම මේ වෙලාවේ ඇත්තටම කියනවා නම් ලොකු සතුටක් ඇති කර ගන්නවා කියන කතාව අපිට මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන තියනවා කියන කාරණා ගැන අපිට මේ මොහොතේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නවා කියන කාරණාව මම මේ වෙලාවේ තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝම කතා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් තව දෙයක් අපිට මේ වෙලාවේ කතා කරන්නට පුළුවන් කමකුත් ලැබිලා තියෙනවා. ඇත්තටම ඒ ආදරය ගැන දැනගත්තට පස්සේ ඒ සතුට වචන වලට පෙරලන්න බැරි වේවි සමාධිට.